වෙසක් මාසෙට ඇසෙන බැතිගී නිමාවක් නැහැ දෙවියනේ. කොතෙක් බණපද අහල තිබුණත් එකක්වත් නැහැ වැටහුනේ. මෙතෙක් නම් කල බෝධි පූජා සිතක් මෙලෙසින් සැනසුනේ. මොකක් හරි ඇත පුංචි වරදක් පහදන්න බුදු සමිඳුනේ. කුතෙක් කෝසල රජුට දෙසුවත් දෙසූ බණ නැහැ වැටහුනේ. දාරචීරිය සතර පදයෙන් රහත් බවටයි පත් වුනේ. මගේ පින්බර පින්කෙතේමයි බොහෝ රහතුන් බිහිවුනේ. අදත් පිරිසිදු දහම තියනවා ඇයිද නුඹවල් මත්තුනේ. පෙන ගොබෙන් අල්ලන්න තිබියදී වලිගයෙන් නම් අසුනේ. නුඹේ සිතිවිලි පමණි පින්වත බොහෝ ලෙස වෙනසක් පුනේ. දහම්දර මහ සඟුන් අතහැර අලුත් රහතුන් හමුනේ. ගමේ පන්සල ගමේ දාගැබ නුඹ නිසා නැහැ තනි වුනේ. පසිදුරන් සනසමින් අපි යන ගමන බවයට මුල්ලුනේ. සිහිය පමණයි නුඹට පින්වත මහා පිළිසරණ වුනේ. බුදුන් හකුලා දෙසූ බණපද ඉතා කෙටියෙන් පැවසුනේ. සිහිය රැකුමට